මම දැන් වලපනේ නගරයට ඇවිල්ලා තින්නේ. අන්න මේ මුදුනේ තමයි සාම චෛත්‍ය තියෙන්නේ. අර තියෙන්නේ වලපනේ බස් ස්ටෑන්ඩ් එක සහ මේ නගරේ තියෙන විශාලම හොටෙල් එකේ මේ අපි මේ වෙලාවෙ ඉන්නේ. මේ ඔස්ලින්ක් හොටෙල් එක. මම හිතන්නේ මේකයි වලපනේ විතරක් නෙමෙයි නුවරඑළියටම තියෙන විශාලම හොටෙල් එකක්. තාමත් වැඩ කටයුතු අවසන් වෙලා නැති. ඉතින් මේ ඉන්නේ එරන්දීප සෙනවිරත්න මහත්තයා මේ වලපනේ හොටෙල් එකේ අධ්‍යක්ෂක මණ්ඩලය සහ මේකේ කළමනාකාරතුමෙක්. ඉතින් ඔබතුමා දැක්කා මේ සාමචෛත්‍ය මේ කන්ද මුදුනේ තියෙන සාමචෛත්‍යයෙන් මේ නගරයට ඔය නායෑමේ පස් කණ්ඩියත් එක්ක ආපු දේවල් අපි මේ වීඩියෝ එකේ කතා කරපු දේවල් මේ පහලට ටවුමට ආපු දේවල් මෙතුමා දැකලා තියෙනවා. අය මොකක්ද අර කිව් වතුර පාර අන්න අර සානුව දෙකේ මේ ටවුමට ඔය සෑය ළඟින් ගලාගෙන ආපු ඒ නාය කියපු එකේ මඩ වතුර පාර ටවුමට ආවද? ටවුමට ආවද? ඒ පටන් ගැනීමෙන් ඉඳලා මෙතන ගෙවල් දොරවල් ඔක්කොම මේවා කන්නේ යට කරගෙන පාර දිගේම ඇවිල්ලා වරලා ඔය තිබුණ කඩ මේ කඩවල් වල තිබුණ බඩු ගායර ආදිය හොදාගෙන ඇවිල්ලා වරලා මේ නගරේ හරහා ඇවිල්ලා මේ නගරේ සම්පූර්ණයෙන් අර පැත්තෙන් සතොස තියෙනවා. ඊට පස්සේ පොළ භූමිය, ඊට පස්සේ බස් ස්ටෑන්ඩ් එක, නගරේ කඩ සාප්පු සියලු දේවල් වලට ඔය වතුර ගහලා, මඩ වතුර ගහලා, ගල් සම්පූර්ණ විශාල ප්‍රමාණයේ ගල් තමයි ඇවිල්ලා තිබුණේ එතන ඉඳලා පටන් ගැනීම. ඒවා සම්පූර්ණයෙන් මේ දිගේ ගිහලා මේ පාර දිගේම පහළට තමයි ගියේ. ඒකට නිවාස වල තිබුණ ගෑස් සිලින්ඩර, මේස මේ සියලු දේවල් ආවා මේ පාර දිගේ විශාල වතුර පාරක්. මේක සම්පූර්ණ විශාල ගඟක් වුණා මාර්ගයේ. නුවරඑළිය රාගල නුවරඑළිය මාර්ගයේ නෙමෙයි. මේ මාර්ගයේ සම්පූර්ණයෙන්ම විශාල මේ ජලාශයකින් එන වතුර පාරක් හා සමාන ගඟක් කලනවා සමානයි. දැන් ඔය කියන්නේ අර නායකයේ පස් විශාල ටොන් ගානක පසුයි ගල් ටිකයි ඔක්කොම චෛත්‍ය ළඟ ඉතුරු කරගෙන ඒකෙන් ඉතුරු වෙච්ච අර මඩ ටිකක් නේ අය. ඒ මඩ ටික මේ ටවුමට ඇවිල්ලා කරපු හදියක් ඔය කිව්වේ. මේස වලන් මොනවද මේ ගෑස් සිලින්ඩර් ඔක්කොම එක්ක ගහගෙන ඇවිල්ලා ගෙවල් වල. කොහමද අයියා සෑයේ නැතුව ඔතන අර ඒ රැඳෙන්නේ නැතුව ඒ පස් ටිකයි ගල් ටිකයි ඔක්කොම එක්ක පල්ලෙහා තියෙනවත් කඩාගෙනම ටවුමට ආවන මොකක්ද? දැන් සෑය නොතිබුණා නම් ඒ උඩ පැත්තේ තිබුණ ගල් විශාල ගල්නේ. ඒ ගල් ආවනම් අපිට මේ නගරේ සම්පූර්ණයෙන් මේ පළාතම විනාශ වෙනවා. මේ පොලිසිය ඊට පස්සේ උසාවිය මේ නගරේ සම්පූර්ණයෙන් විනාශ වෙනවා. ඒ ආවනම් ඒ අවිල්ලා තියෙන ගල් විශාල ගල් පර්වතන ඒවා ආවනම් මේ නගරේ සම්පූර්ණයෙන් ඉවරයි. ඊට පස්සේ රාගල නුවරඑළිය මේ වලපනේ නුවරඑළිය මාර්ගයේ තියෙන මාර්ගය සම්පූර්ණයෙන් විනාශ වෙනවා. රාගල පාර නැහැ නේද? දැනටත් රාගල පාරට ඇවිල්ලා තියෙනවා නේ. දැනටත් ඇවිල්ලා තියෙනවා. ඒතකොට මේ පොඩි වර්ෂාවක් කෙනකොටත් එනවා ඒ වතුර පාර. ඒ අර සෑයත් එක ෆිල්ටර් වෙලා මේ යන්තම් ටිකක් ආපු ටික රාගල පාර වැහිලා තියෙනවා. ඉතින් කොහොමද අර ටික ඔක්කොම ආවන? මේ ඇවිල්ලා මේ නගරේ ඉන්න පොඩි කාලේ ඉඳලා මේ නගරේ හැදිච්ච මිනිස්සු මේ කියන කතාව ඉතින් බලන්න. මේ ඇත්තටම මේ සෑය මේ වීඩියෝ එකේ ඔබ දකින්න ඇති කාලෙකින් තීන්ත ටිකක්වත් ගාලා නැති. ඇත්තටම මේක ජපානයෙන් නඩත්තු කරේ දැන් මේ වෙනකොට කොරෝනා වලින් පස්සේ මම හිතන්නේ ජපානයෙන් ඒ ආධාර නැවතිලා තියෙනවා. ඉතින් අපිට කවදා හරි දවසක දැන් මේ දවස්වල හොඳටම වහිනවා. අපි කවදා හරි දවසක මම රටේ ඔබෙන් ඉල්ලීමක් කරනවා අනේ මේ නගරයක් බේරපු මේ ජීවිත සිය ගාණක් බේරපු මේ සුන්දර සෑය අපි සුද්ධ කරමු. මේ සෑය ළඟට පිරුණ පස් ටික ඔක්කොම අයින් කරන්න අපි රට වටෙන්ම බස් පිටින් ඇවිල්ලා ශ්‍රමදානයක් තියලා මේක කවදා හරි දවසක බොහෝ දෙනාට හරි ගෞරවයෙන් වන්දනා කරන්න පුළුවන් මේ ආශ්චර්යමත් සෑය අපි ආයෙත් සුන්දර කරමු. අයිය අපි ඒකට පොරොන්දු වෙනවා. අපි රටෙන්ම එකතු වෙනවා මේ වලපනේ සෑය දවසක මේක ලස්සනට සොඳුරු විදියට මේ පස් ගල් හැම ගස් ඔක්කොම සුද්ධ කරලා තීන්ත ගාලා අපි මේ සෑය හරි ලස්සනට දවසක රටේ බැබලෙන සෑයක් බවට පත් කරමු. ඔබට මේ සාක්ෂි ඔබේ හිතේ තියාගන්න මේ භාග්‍යතුන් වහන්සේගේ ඒ සුන්දර උතුම් පූජනීය ස්ථානකින් ගමක් නගරයක් පළාතක් ප්‍රදේශයක් සහ විශාල ජීවිත ගානක් දීපල ගණනක් බේරපු සුන්දර මහා සෑය කතාව.